නැගෙන සිව් දිගට දැනුම බෙදෙන විශ්ව තරණයටම කැප වූ විශ්ව යාත්‍රා. ඔබගේ ඕනෑම ලුහුඩු දැන්වීමක් අන්තර්ජාලයේ නොමිලේ පළ කරවා ගැනීමට අපගෙන් වෙබ් අඩවියක් sanakin.lk. මිනිසා හා ජනමාධ්‍ය අතර සමීප සබඳතාවයක් ගොඩනැගුණේ ගුවන් විදුලිය බිහි වී එය ප්‍රචලිත වීමත් සමගයි. ගුවන් විදුලිය හැඳින්වීම සඳහා වර්තමානයේ රේඩියෝව යන්න භාවිතා කළද මුල් යුගයේ එය හැඳින්වූයේ වයර්ලස් යන නමිනි. මෙම රේඩියෝව බිහිවීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් විය. දැන් නිවෙස්වල ඇති ගුවන් විදුලි යන්ත්‍රය ස්විචයක් ක්‍රියාත්මක කළ සැනින් පරිහරණය කිරීමට හැකි වුවද මෙම තත්වයට ගෙන ඒමට එහි මූලික පරීක්ෂණ සිදු කරමින් අප වූ රාශියක් සිටිති. ගුවන් විදුලියේ